Untold Journeys with Philip. සුබ දවසක්. අද Untold Journeys with තිලක් ඉතින් අద్భుත තැනක් සොයාගෙන යන ගමන. යන්න ඉස්සෙල්ලා මේ කතා කරන්නේ කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. කැලේ රින්ගන්න පෙර ඔබලත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ රැඳී සිටින්න. ඉතින් එතන ගිහිල්ලත් වැඩි විස්තර ඔබට ගෙන එන්න. මාව මෙතෙක් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔබට සුබ දවසක්. ඉතින් ටිකින් ටික TV ස්ටාර්ට ලං වෙනවා. නමුත් මේ ඉතින් අමුතු සද්දයක් නම් තාම ඇහුන්නේ. නාගියෝ ඉන්නවා කියලා කියනවා මේ හැර. ඉතින් බොහොම පරිස්සමින් තමයි ඉතින් යන්නේ. ඔබට Untold Journeys තිලක් නොදුරු තැන් පෙන්වන්න වෙන මහන්සි. අදත් ඉතින් ආවේ නුගේගලයායම නුගගස් පිරිච්ච ස්ථානයක තියෙන දල් තලාවකට තමයි ආවේ. එතන උමගයක් තියෙනවා කියලා කියනවා. ඉතින් තව විශේෂ දේවල් ටිකක් තියෙනවා කිව්වෙන්ද බලන්න ආවේ කැලේ පෙරලගෙන. බලමු අපි ගිහිල්ලාම බලමු. භාවනා යෝගීව ඉඳ ගන්න පුළුවන් මෙතන මේ නුග ගහයටම. මා ලස්සන තැනක්. මේවා ඉන්නෙම තියෙන තැනක් මේ.
අන්ටෝල් ජර්නිස්වත් තිලක් ඉතින් නොදුටු තැන් පෙන්වන්න වෙන මහන්සිය. ඉතින් කැලේක රිංගලා මේ බලනවා. තාම මට නිසිසල දෙයක් ලැබුණේ නැහැ. මට දුන්නේ ආරංචිය අනුව. ඉතින් රජ කාලේ දෙයක් තියෙනවා කියලා තමයි මෙතන කිව්වේ. මං කිව්වා කැලේ වෙවිලා තියෙන්නේ. තාම ඉතින් නුගේගලේ ආයේ නුගගස් හතරේ වෙනසක් හොයනවා. ඔබට ගෙන එන්න. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. උමන් දොරක් සහ සෙල්ලිපියක් තියෙනවා කියන හෝඩුවාවට තමයි මම මෙතනට ගියේ. නමුත් කැලේ වැවිලා. ඒ තැන් දෙක නම් මට හොයාගන්න බැරි වුණා. නමුත් අමුතු සලකුණු තිබ්බේවා මම වීඩියෝ කරා. ඒවා තමයි මම ඔයගලන්ට මේ ගෙනල්ලා තියෙන්නේ. මොනවද කියලා නම් මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට්ස් වල සඳහන් කරන්න.